ඔයා Facebook එකෙන් සල්ලි හොයනකොට ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවොත් ඔයා දන්නවද මෙන්න මේක මොකක්ද කියලා. හරි. ඒකට හේතුව මම ඔයාට අද කියලා දෙන්නම්. මේකේ වැඩිපුරම ගැටලුව ඇවිල්ලා තියෙන ඔයා දාන්න content recommend කරන එක අඩු වෙලා තියෙනවා. ඒකෙන් තමයි මෙන්න මේ ad tricks කියන එක ඔයාට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයාගේ page එක remove කරලා නැහැ. හැබැයි ඔයාගේ reach එක සම්පූර්ණයෙන්ම down වෙනවා මෙන්න මේ වගේ දෙයක් වැදුනොත් එහෙම. recommend එක කියන්නේ ඔයාගේ වැදගත්ම ඔප්ෂන් එකක් තමයි මේ Facebook එකේ තියෙනවා. මේකෙන් වෙන පළවෙනිම ඔප්ෂන් එක තමයි reach එක සම්පූර්ණයෙන්ම අඩු වෙන ඔයාගේ Facebook එකේ. videos recommend වලට නොපෙන්වන්න පුළුවන්. ඔයා දාන videos recommend වලට නොපෙන්වන්න පුළුවන්. එතකොට videos දානකොට ඔයාගේ ඉස්සර වගේ ගොඩක් අයට පෙන්නුවා නම් දැන් ඉස්සරහට ඒ දේවල් අඩු වෙන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක තමයි ඔයාට වෙන දවස්වල followers 100ක් ආවා නම් හැබැයි ටිකෙන් ටික followers වැඩි වෙන්නේ නැහැ. අඩු වෙනවා. ඔයාගේ followers ප්‍රමාණය ටිකෙන් ටික අඩු වීමක් වෙනවා. මෙන්න මේ වගේ දෙයක් වැදුනොත්. එතකොට ඔයාට මෙන්න මේ වගේ දේවල් එන්නේ මෙන්න මේ වගේ හේතු නිසා. ඊට පස්සේ ඔයා දාන වීඩියෝස් වල ෆොටෝස් වල ලේ තියෙන්න පුළුවන්. ඒතර ලේ තැවරෙන දේවල් වෙන්න පුළුවන්. ඒතර ලේ තැවරෙන දේවල් ඔයාට දාන්න බෑ. ඒවා ඔටෝම ඩිටෙක්ට් වෙනවා. ඊට පස්සේ මැරෙන පින්තූර. අපි දැන් හිතමු උදාහරණයක් වෙන කෙනෙකුට ගහලා මරනවා. ඊට පස්සේ කෙනෙක්ගේ මැරෙන මරණ වීඩියෝ එකක් හරි නැත්නම් කෙනෙක් මැරිලා වැටෙන එකක් හරි ඒක කෙලින්ම ඩිරෙක්ට්ම දානවා. උදාහරණයක් ගත්තොත් කෙලින්ම අපි කිසිම දෙයක් පේන්නේ නැති වෙන්න හදන්නේ නැතුව මූණවත් පේන්නේ නැතුව හදන්නේ නැතුව ඒ පිටින්ම වීඩියෝ එක ෆොටෝ අප්ලෝඩ් කරනවා. ඒතර ඒ වගේ දේවල් වලටත් මෙන්න මේ වගේ දේවල් එන්න පුළුවන්. ඊට පස්සේ එක තමයි ගර්ල්ස්ට අපි කියන්නේ උදාහරණයක් ගත්තොත් එම් කාන්තාවන්ට ගහන දේවල්. ඒතකොට ඒ වගේ දේවල් ලිංගික හිංසන වෙන දේවල්. ඒ වගේ දේවල් දැම්මොත් උදාහරණයක් ලෙස මේ වගේ ඒවා ඔටෝම එන්න පුළුවන්. ඊළඟ එක තමයි වැරදි ටයිටල්. උදාහරණයක් ගත්තොත් අපි වැරදි ටයිටල් දානවා. ඒතල ටයිටල් එකක් වුණත් දානකොට ටැග්ස් එකක් වුණත් දානකොට ඒවා හැම දෙයක්ම හරියට බලලා දාන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් දැම්මට පස්සේ Facebook එකෙන් ඔටෝම recommend එක බ්ලොක් කරනවා. එතකොට ඒ වගේ සිද්ධීන් වෙලා තමයි මෙන්න මේ වගේ දේවල් ඔයාට එන්නේ. එතකොට මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම කරනවා නම් ඒ වගේ දේවල් වළක්වා ගන්න බලන්න. ඔරිජිනල් වීඩියෝ ඔරිජිනල් ෆොටෝස් දාන්න. TikTok එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා දානවා නම් ඒ වගේ දේවල් නවත්තා ගන්න. ඊට ඔයා දානවා නම් වෙන කෙනෙක්ගේ වෝටර් මාක් තියෙනවා නම් උදාහරණ ගත්තොත් අපි හිතමු මගේ වෝටර් මාක් එකක්. නැත්නම් මම වෝටර් මාක් දාලා නැහැ මේ කිසිම දෙයකට. ඊට පස්සේ හිරු දෙරණ එයාලගේ ලෝගෝ එකක් තියෙනවා. ඒ වගේ දේවල් වලින් ලෝගෝ එකක් දැම්මම පස්සේ වෝටර් මාක් එකක් ඔටෝම වදිනවා. ඒ වගේ දේවල් වුණත් ඔටෝම බලපාන්න පුළුවන්. පළවෙනිට කරන්න ඕනේ මේක ඔයාලට ඇවිල්ලා තියෙන මැසේජ් එක ගාව ටච් කරන්න. ඉංග්‍රීසියෙන් ඇවිල්ලා තියෙනවා ඔයාලට මැසේජ් එකක්. එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් ඇතුළට ගිහිල්ලා ඔයාට ඕන නම් ඒක ඩිලීට් කරන්න පුළුවන්. ගිහිල්ලා තියෙන තැන බලන්න. ඊට පස්සේ ඩිලීට් කරන්න. ඊට පස්සේ ඔයා ඔරිජිනල් වීඩියෝ දාන්න. ඔරිජිනල් ෆොටෝස් දාන්න. මේක ඊට පස්සේ ඔටෝම හරියනවා. ඊට පස්සේ දවස් 7කුත් දින 30ක් ඇතුළත ඔයා ඔරිජිනල් කන්ටෙන්ට් දාන්න. ඔරිජිනල් ඒවා. ඒතර ඔටෝම මේක ඔයාට විසඳ ගන්න පුළුවන්. කොපිරයිට් මියුසික් එකම යූස් කරනවා නම් ඒ දේවල් අඩු කරගන්න බලන්න. මොකද වෙනත් කෙනෙක්ගේ සින්දුවක් අපි දානවා කියන්නේ අනිවාර්යෙන් ඒකට කොපිරයිට් ඇඩ් කරලා තිබුණොත් ඔටෝම ඒකට කොපිරයිට් එකක් වදිනවා. ඒ දේවල් කරනවා නම් ඒක නවත්වා ගන්න බලන්න. එතකොට මේ කියන දේවල් හරියටම සාර්ථක කරගත්තොත් ඔයාගේ page එක නැවතත් ඔය ඇට්‍රික්ස් කියන එක නැති කරගෙන ඔයාට නැවතත් ඇක්ටිව් කියන තත්වයකට කොට දා ගන්න පුළුවන්. එහෙනම් පස්සේ දවසකින් හම්බෙමු. සිංහල අයටත් දෙමළ අයටත් මුස්ලිම් අයටත් තේරෙන භාෂාවෙන් තමයි කරන්නේ. එතකොට තේරෙන්නේ නැති අය ඉන්නවා නම් කෝල් එකක් ගන්න පුළුවන්. මගේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි මගේ කාලය යොමු කරලා මම එයාට කියලා දෙනවා මම පුංචි මුදලක් ගන්නවා. ඒකට කැමති නම් විතරක් ගන්න. නැත්නම් ඔයාට මගේ වීඩියෝ බලලම ඔටෝම හදා ගන්න පුළුවන්. මොකද වෙන අය ලොකු ගණන් ගත්තට මම එච්චර ලොකු ගණනක් ගන්න. මගේ මහන්සිය විතරයි මම ගන්නෙ. කැමති නම් විතරක් ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට තනියම ඔයාගේ Facebook එක කරගෙන යන්න පුළුවන්. ජය වේවා. මේ වගේ දෙයකින් පස්සේ දවසකින් නැවතත් හම්බෙමු.